මාසමගින් මාදෙස බලා ආදරය දැනේදැයි සිතා මාසමගින් ජීවිතේ පුරා ජීවිතය දැනේවි පතා සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොඳුරු සීනයකි සිතුවේ මේ තරම් ඔබ හින්දමන් ඔබ සොඳුරු සීනයකි Hi guys, ඉතින් අද වෙසක් පොයේ දවසේ අපි යනවා දන්සල් වදින්න. සෙල්ල නැහැ බල්පිටියේ ඉඳන් අපි යනවා කැලරියටම. දැන් ඉන්න අපේ මේ ත්‍රිවිල් එකේ. හැබැයි අපි යන්නේ අපේ ත්‍රිවිල් එකේ නෙමෙයි. අපි යන්නේ බයික් එකේ. මේ ඉන්නේ අපේ දිනු බෝයි. ත්‍රිවිල් එකේ යන්න පුළුවන්. හැබැයි බයික් එකේ යන එක ඊට වඩා ෆන් කියලා හිතන නිසා අපි තීරණය කරා බයික් එක. ඉතින් ළමයි welcome back to my YouTube channel. ඉතින් අද වැඩි කතා නැහැ. කෙලින්ම vlog එක පටන් ගත්තා. මොකද ඕනට වඩා කතා කරනකොට ඕගොල්ලන්ට vlog එක එපා වේවි කියලා මට හිතුණා. ඉතින් ඔන්නහම අපි දැන් කෙලින්ම යනවා බයික් එක ගන්න. ත්‍රිවිල් එකේ තමයි යන්නේ බයික් එක ගන්න ඕන නිසා. ඉතින් අපිට එහෙම යනකොට බලපිටියේදී හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. හැබැයි ඉතින් අපි ඒ දන්සලට ගියේ නෑ මොකද ටිකක් පොලිම තිබ්බා. ඉතින් අපි ඒ දන්සල මිස් කරා. ඊළඟට අපි ඉතින් බයික් එක අරගෙන අපේ දන්සල් ගමන ආරම්භ කරා. ඉතින් මෙතන කියන්න ඕන මෙතන දන්සල් ගමනක්වත් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් පොයට ඉතින් ගෙදර හරි යවෙනවා. ඒ නිසාත් එක්ක තමයි ගියේ. ඊට පස්සේ අපිට හුඟල්ලේදී හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. පොලිමේ නම් හිටියේ නෑ. මොකද අපේ දිනුගේ යාළුවා තමයි හිටියේ. ඉතින් අපිට අයිස්ක්‍රීම් දෙකක් නිකම්ම හම්බුණා. ඊට පස්සේ අපිට හම්බුණා සව් දන්සලක් රියු එකට පොඩ්ඩක් මෙහායි. හැබැයි මම එච්චර ආස නැහැ. ඒ නිසා මේකත් එයාට තමයි. එනකොට චුට්ටක් බීලා බලමු. බොන්න ආස නැති වුණත් ඒ වෙලාවේ මම සව් එක පොඩ්ඩක් try කරා. අවුලක් නැහැ රසයි. අනේ මම බොන්න සව් වලට එච්චර වැඩි කැමැත්තක් නැහැ. මම ඕක නිසා ගෙදරින් බැනුනුත් අහනවා. මොකද සව් කියන්නේ අපේ ඇඟ සිසිල් කරන ආහාරයක් නිසා. ඉතින් ඔන්න අපි දැනට දන්සල් දෙකක් අපිට හම්බුණා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවනේ දිගටම දන්සල් තිබ්බ ළමයි අපි පෝලිං වැඩි ඒවා නම් නැවැත්තුවේ නැහැ. මොකද අපි කැලණියටම යන්න ඕන නිසා අපි අපේ ගමන හිමීට වැඩි හදිස්සියක් නැතුව තමයි ගියේ. ඒ නිසා ඉතින් අපි පෝලිං දිග ඒවට ඉතින් නැවැත්තුවේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ අපිට කොයිතරම් දන්සල් හම්බෙනවද කියලා. අනිවාර්යෙන්ම මට කියන්න ඕනේ දන්සල් වලට යනකොට බයික් එකේ යන එක ටිකක් හොඳයි. මොකද අපිට නිදහසේ හුලං වැඩි ආස කරන දේවල් බල යත හැකි. ඉතින් ඔන්න ඔය හරියේදී අපි දැක්කා මේ බඩීරිඟු ඒ වෙලෙම තම්බල දෙනවා මට කන්න ක්‍රේවින් එකක් ආවා. ඉතින් දිනුව නවත්තලා අරගෙන දුන්නා. එකයි ගත්තේ මොකද එයාට කන්න බෑ ඒකෝ. හැබැයි ඉතින් අපි දෙන බාගේ කෑවා. ඉතින් බඩියන්කු කරල නම් මාර රහයි. මගේ මේ ඉස්සරහා ළමයි තතේ ඉඩසත් වෙනවා. ඒකට කියන්නේ කාසි කඩවල කියලා. හරිද? ඉතින් ඒ දවස්වල නම් යාළුවෝ මට විහිළුත් කරනවා මේකට. ඉතින් ඒක එකපාරටම එකක් හිර වුණා. ඉතින් අපේ අම්මා නම් කියන්නේ මේක වාසනාවේ සලකුණක්ලු. ඒ නිසා මම ඒක අයින් කරන්නේ නැහැ. ඉතින් අපේ අම්මගේ කැමැත්තට. ඉතින් ඔන්න සාදු කියලා අපි කලුතර බෝධියටත් පඳුරක් දාගෙනම අපේ ගමන පටන් ගත්තා. ඉතින් අර කලුතර හරියට එනකම් අපිට දන්සල් පොඩ්ඩයි හම්බුනේ. ඇත්තටම ගොත් මේ වගේ කාලෙක මෙහෙම දන්සල් දෙන අයට ඇත්තටම ගොඩක් පිං. සමහර අය නම් කියන්න පුළුවන් ඇයියනේ දන්සල් වල පෝලිං වල ඉඳලා යන්නේ ඊට වඩා හොඳයිනේ කඩෙන් කන එක. ඔකම බොරු වැඩන්නේ කියලා. ඇත්තටම ගොත් එහෙම දෙයක් නෙමෙයි. ඇත්ත අපිට කඩෙන් කන්න පුළුවන්. හැබැයි මේ එක්ස්පීරියන්ස් එක අපිට ඉතින් ගන්න වෙසක් පොසොන් කාලෙටම එන්න ඕන. මට නම් නිකන් කඩෙන් කනවට වඩා දන්සලකින් කනකොට රස වැඩි. ඔයගොල්ලන්ටත් එහෙම ඇති කියලා මම හිතනවා. ඉතින් මෙතන ජොලියකුත් තියෙනවා. එහෙම නැද්ද? මට කියන්න ඕගොල්ලෝ. බලන්නකො මෙතන තියෙන පොලිම සමහර අය නම් කියන්න පුළුවන් බලන්න මේ මිනිස්සුන්ට පිස්සුනේ. මොකද මෙච්චර පොලිමේ ඉන්නේ මේකයි ළමයි ඒ එක්ස්පීරියන්ස් එක දන්නේ. ඒක විඳින කෙනා විතරයි. හරිද? ඒත් ඉතින් අපි ගියේ නැහැ. මොකද අපි ලොකු ගමනන්නේ දැන් යන්නේ. අපිට හම්බුණා සුප් දන්සල්, එතකොට පාන් ටෝස් දන්සල්, මාළු පාන්. ඉතින් අපි ඒවට නැවැත්තුවේ නැහැ.
මෙන්න මෙතන තිබ්බ අයිස්ක්‍රීම් දන්සලක්ද කොහේ. අපි ඉතින් එකටක් ගියේ නැහැ පේලවන ළමයි පොලිම. හැබැයි ඉතින් පොලිම ටිකක් ඉක්මනට යනවා ඒ උනාට අපි ගියේ නැහැ. මෙන්න මේ හරියේදීත් දන්සලක් අපිට හම්බුණා. ඒකත් මං හිතන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. ගොඩක්ම ළමයි අපිට හම්බුනේ අයිස්ක්‍රීම් දන්සල් තමයි. අපි දැනට ඉතින් දන්සල් දෙකක් අපිට හම්බුණානේ. අපි බලමු ඊළඟට හම්බෙන දන්සල මොකක්ද කියලා. එතනත් ළමයි මං හිතන්නේ සුප් දන්සලක්ද කොහේ තිබ්බ. හැබැයි අපි ගියේ නෑ. ඔයගොල්ලෝ දැක්කනේ පොලිම. ඉතින් මෙන්න මෙතන මම පෙන්නන්නේ මෙන්න මේ පාර දිගේ මාර ලස්සනට සරසලා තිබ්බා ගොක්කල වලිනුයි. ওই මල් වගේ ඔයගොල්ලන්ට පේනව නේද රෝස පාටට කහ පාටට. ඉතින් මං හිතන්නේ කොළ වලින් නෙමෙයි කඩදාසි වලින් නෙමෙයි ඒක හදලා තියෙන්නේ. මං එහෙම නෙමෙයි කියන්නේ අපි ආපහු එනකොට ගොඩක් වැහැලා තිබ්බ මේ පැත්තට. එතකොට මේවත් හෙමිලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මේක වෙන මොනවා හරි වලින් හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ලොකු මහන්සියක් දරන්නේ නැති ඉතින් මෙහෙම පාර දිගටම සරසන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ හරියේදී මට මතක නැහැ මේ කොහෙද කියලා. මේ හරියේදී හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. මම හිතන්නේ පටන් ගත්ත ගමන් වගේ නිසා පොලිම ටිකක් අඩුයි. ඒ නිසා අපි ගියා පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් දෙකක් අරගෙන අපි ආපහු අපේ ගමන පටන් ගත්තා. එතකොට මේ අපි කන දෙවෙනි අයිස්ක්‍රීම් එක ඒ වගේම අපේ තුන්වෙනි දන්සල. ඉතින් ඔහේ අයිස්ක්‍රීම් එක කකා අපි ඉතින් ගමන යනවා. ජොලි හැබැයි අනේ මේ දවසට මම ගොඩක් කැමති. මේ පාරේ තමයි මම දන්සල් ගොඩක් වැඳ අවස්ථාව. මට කියන්න ළමයි දන්සල් වඳිනවා කියලා නේද අපි කියන්නේ. අනේ මන්දා. ඊට පස්සේ මෙන්න මෙතනදී මං හිතුවේ මේ දන්සල පටන්ගෙන කියලා. එහෙම නෙමෙයි මේක ඉවර වෙලා. ඒ වුණාට එතන හිටපු අංකල් කෙනෙක් මට දුන්නා. එතන තිබ්බේ කොස් දන්සලක්. ඒ කොස් එක රහයි ළමයි හොඳට කොච්චි දාලා තිබ්බා. ඊළඟට අපිට හම්බුණා ෆලුවඩ දන්සලක්. ඒක නම් අපි ටිකක් පොලිමේ ගියා. මොකද පොලිමේ ඉක්මනට ගියපු නිසා. ඉතින් මේ ෆලූඩ එක ගැන ඉතින් ඇත්තම ඔනස්ට් රිවිව් එක දුන්නොත් මේක ළමයි ගොඩක් වතුර රස තමයි ආවේ. මං හිතන්නේ ඉතින් ලොකු පිරිසකට හදනකොට එහෙම කිරි රසටම හදන්න බෑනේ. ඒ නිසා ඒක අපි සාධාරණයි කියලා හිතමු. එහෙම නේද? ඊළඟට මෙන්න මේ හරියදී දන්සලක් තිබ්බ මොනවද කියලා මට මතක නෑ. මතක විදියට රෝස් පානුයි මොනවා හරිද කොහේ. හැබැයි ඉතින් එතනත් නැවැත්තුවේ නෑ. මොකද පොලිම ගොඩක් තිකයි. ඉතින් ළමයි මං කියන්න ඕනේ මේ ටිකේ මම ටිකක් අසනීප වෙලා ඉන්නේ වීඩියෝ එක කරනකොට නෙමෙයි වොයිස් කරනකොට. මේ දවස්වල හැමෝම පරිස්සම් වෙන්න. හැම තැනම ලෙඩ අර වෛරස් උණක් පැතිරෙනවා. ඒක ඉතින් මටත් හැදුණා. දැන් නම් ගොඩාක් දුරට හොඳයි. ඉතින් ළමයි ඊළඟට අපිට මේ දවස්වල මට ගොඩක් හොඳට මතකයි මේ මොරටුවේ. ඉතින් මේ ලී දැක්කම ඔයගොල්ලන්ට පේනවා මේ මොරටුව කියලා. මොරටුවේ අපි දැක්කා මොනවද කියලා මුලින් දැක්කේ නෑ. පොලිම අඩු නිසා නතර වුණා. ඉතින් අර ආසාවටත් එක්කන තමයි අපි දන්සල් වඳින්නේ. පස්සේ තමයි දැක්කේ මෙතන බෙදානේ මඤ්ඤොක්ක කියලා. මඤ්ඤොක්ක එකත් ගොඩක් රසයි. මඤ්ඤොක්කයි ඒක ඇතුලේ ලුණු මිරිසුයි දාලා තිබ්බා. ඉතින් අපි දෙන්න දෙකක් අරගෙන ආවා. මඤ්ඤොක්ක එකේ ලුණු මිරිස් වල පාටත් එක්ක දැක්කම මට කන්නම හිතුණා. ඉතින් මම බයික් එක නවත්තන ගමන්වත් හිටියේ නෑ. යන ගමන්ම මඤ්ඤොක්ක එක ලියාගෙන කෑවා. අපි දෙන්න ඉතින් එකක් කෑවා. එකක් බෑග් එකේ දාගෙන අපේ අම්මට අරගෙන ආවා. ඉතින් මොරටුවේ කියන්නේ ඉතින් දැන් ටිකක් ළඟයි. අපි බලමු ඉතින් අපිට තව මොන වගේ දන්සල් හම්බ වේවිද කියලා. ඉතින් ළමයි දන්සල් ගොඩක් හම්බුණා තමයි. ඉතින් අපි දැන් දුර ගමනක් යන්නේ. ඉතින් පොලිමත් දිගට තිබ්බ නිසා ඒ සමහර දන්සල් වල අපි නැවැත්තුවේ නැහැ. නැත්තම් මීට වඩා දන්සල් ගොඩක් අපිට වැඳගෙන එන්න තිබ්බා ඉතින්. මෙන්න මේ හරියේ දන්සලක් තිබ්බා. මොනවද කියලා ඉතින් දැන් මතක නැහැ ළමයි. මෙන්න මෙතන දන්සල තාම පටන් අරගෙන නැහැ. ඉතින් දෙන්නේ තුන් දෙනෙක් එතන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ළමයි මූණ ඇලෙනවා. සෙල්ලම් නැහැ දූවිලි. ඒ තරම්ම දූවිලි. ඉතින් අපි දූවිලිත් ගණන් ගන්න නැතුව අපි යනවා දන්සල් වඳින්න. කොහොමද? අපි කොහොම හරි ගෙදරින් එනකොට 3:00 වගේ වුණා. දැන් නම් එන්න ටික කලවර වෙනවා. මම ටිකක් දැන් නම් කලවර වෙන තරමට ආසයි. මොකද දැන් තමයි අපි කොළඹට ටිකක් ලං කරලා ඉන්න නිසා අපිට බලන්න පුළුවන් කොහොමද මිනිස්සු එක එක ලස්සනට සරසලා තියෙන කියලා වෙසක් එකට. මේ හරිය නම් වෙසක් සැරසිල්ලක් පේනවත් තිබුණේ නෑ. හැබැයි ඔයගොල්ලන්ට කියන කොළඹ ඇත්තටම ලස්සනට සරසලා තිබ්බා. දැන් නම් ගයිස් මට පිළිවෙල තියෙන්නේ. දැන් අපි අපේ ගාලට නගන්නේ. දැන් දන්සල් එක හම්බුණා. දැන් ඉතින් කොළඹ උනාට වැඩක් නෑ. ඔක්කොම පස්සෙන් දැන් ඉතින් බෑගනේ. බෑග් තමයි පස්සෙන්. මම ඒකත් ඔයාලට පෙන්නන්න. ඉතින් අපි ගමේ කලින්
හුලං සද්දෙත් එක්ක මොනවද කිව්වේ කියලාවත් ඇහුණද? ඇත්තටම කිව්වොත් මම ඒලා කියන්නේ දැන් ඉතින් දන්සල් හම්බෙනවා. දන්සල් හම්බුනාට ළමයි දැන් ඉතින් රෑ වෙලානේ ඉතින් ඔක්කොම තියෙන්නේ බත් දන්සල්. ඊළඟට මෙන්න මෙතන. මෙන්න මෙතනදී අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. මෙතන බැරිස්ටා එකෙන් තමයි මේ දන්සල දුන්නේ. ඇත්තමයි මේ දන්සල ළමයි කිසිම ලෝභ තණ්හාවක් නැතුව දෙන දන්සලක්. බලන්න අයිස්ක්‍රීම් එක පුරවලම දෙනවා. මම මේ කොහෙද කියන මන් දන්නේ නැහැ. කොහමද ඊට යහපැත්තේ තිබ්බා මේ මොකද සෙට් එකක්. දිනුකයි අයිස්ක්‍රීම් දෙකක්ම අරගෙන ආවා. ඔන්න බලන්න ළමයි සැරසිලි අර ලස්සනයි. මම හරි ආසයි ලයිට් දාලා මෙහෙම සරසනවට. ඉතින් ළමයි මම ගොඩක් අපේ කැලණි ගෙදර ඉන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් එකේ නම් එන්න ඕන විදියකට මම දන්නවා. හැබැයි බස් එකේ හරි මෙහෙම බයික් එකේ හරි ත්‍රිවිල් එකේ හරි එනකොට අපි දැන් ගෙදරට ළඟයි කියලා දැනගන්නේ මම මෙන්න මේ මෙතනදී. හරි ඔන්න අපි අපේ ගෙදරට ආවා. අපේ ගෙදර වෙසක් සැරසිලි තමයි මේ. ඉතින් 6 වෙනකොට අපේ ගේ ඉස්සරහට තිබ්බ මොනවද සීනි සම්බල් බන්දන්සලක්. ඒකත් ඉවරලා තිබ්බ. ඒකට අපේ අම්මලා ගොඩක් උදව් කරා. ඊට පස්සේ අපේ ගේ ගාවම තිබ්බ මෙන්න මේ මුං ඇට කැඳ දන්සල. මේ දන්සලත් මාරම රසයි. ඊට පස්සේ අපේ ගෙවල් ගාව තියෙන මහා බත් දන්සල. මේ බත් දන්සල නම් ගොඩක් අය දන්නවා කැලණියේ. මේක මහා බත් දන්සලක්. මේක ටීවී වල පවා යනවා දවස් දෙකක්. දවල් රෑ දෙකටම මේගොල්ලෝ මේ බත් දන්සල දෙනවා. ඉතින් අපි එහෙම්මම මේ බත් දන්සලෙන් බතුත් කාලම එන්න ආවා. ඉතින් අපේ ගේ ගාවමනේ මේ දන්සලත්. අනිත් එක තමයි මේ දන්සලට අපි පොලිමේ ඉන්න ඕනේ නැහැ. මොකද මේකේ VIP අයට වෙනම තියෙනවා. ඉතින් අපි පොලිමේ ඉන්න නැතුව ගිහිල්ලා කාලා අපේනවා ළමයි තිබ්බ එක යෝගටුත් තිබ්බා. කහබතුයි මොනවද අම්බ උයලා අම්බද ඇඹරල්ලද මන්ද උයලා තිබ්බා. ඊළඟට පරිප්පු සෝයා මීට් ඇත්තටම රසයි. තව බැදුමක් තිබ්බ බයිටුයි පපඩණි යනපු. ඉතින් රසයි. ඒ බත් එකත් ගොඩක් රසයි. ඉතින් අපි ඉක්මනට කාලා ඇඟට පොඩ්ඩක් මහන්සි වගේ දැනුන නිසා නිදා ගන්නත් ඕනේනේ. ඒ නිසා තමයි අපි වෙලාසනින්ම බත් දන්සලටත් ගියේ. ඊළඟට අපිට හෙට තියෙනවා තව දන්සලක්. ඒ අපේ සංජයලා පවුලේ අය දෙන දන්සල. ඉතින් ඒ දන්සලට අපිට උදව් කරන්නත් යන්න තියෙන නිසා අපි වෙලාසනින්ම අපේ වැඩ ටික ඉවර කරලා නිදා ගන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ හෙට කොහමද අපේ දවස ගෙවෙන්නේ කියලා. ඉතින් හෙටත් ලොකු වැඩ කාර්යයක් තියෙනවා අපිට කරන්න. ඉතින් ඔයාලා බලන්නකෝ අපි හෙට දවස කොහමද ගෙවන්නේ කියලා. ඉතින් ළමයි මේ ඊළඟ දවසේ උදේ පේනවනේ මෙතන අපි දෙන්නේ සීනි සම්බල් පන් වඩේ ඒ වගේම කිරි කෝපි. ඉතින් පේනවනේ අපේ සීනි සම්බල් වැඩේ අපේ බරටම අපේ දිනු බබා බාරගෙන තියෙනවා. යායත ඉන්න නැන්දට උදව් කරනවා සීනි සම්බල් එක හදන්න. ඉතින් අපිට තිබ්බ වැඩේ තමයි බන් වලට සීනි සම්බල් පුරවන්න. ඉතින් මේක අපේ සංජයලා පවුලයාගේ දන්සල. ඉතින් ඒගොල්ලොන්ගේ මේ දන්සලට උදව් කරන්න අපේ අක්කලා දෙන්නයි මමයි අපේ දිනු බබයි ආවා. ඉතින් අපි එදා උදේ ඉඳන් හවස වෙනකම්ම හිටියේ මෙහෙ තමයි. ඉතින් ළමයි මේ බන් එකත් ගොඩක් රසට තිබ්බා. මේ දන්සලත් ගොඩක් හොඳට කෙරුණා. ඉතින් මේ ඉන්නේ සීනි සම්බල් බන් හදන සෙට් එක. ඒ කියන්නේ අපිට තිබ්බේ බන් වලට සීනි සම්බල් පුරවන්න. කිසිම ලෝභකමක් නැතුව අපි මේ වැඩේ හරිම විදියට කරා. ඉතින් පේනවනේ හැමෝම බරටම වැඩ. ඉතින් ළමයි කියන්න ඕනේ මේ දන්සලත් ගොඩක් ලොකුවටම තිබ්බ දන්සලක්. ඇත්තටම කිව්වොත් අපි එනකොටත් තාච්චි දෙකක සීනි සම්බල් හදලා තිබ්බා. ඊට පස්සෙත් ආයෙ අලුතෙන් තාච්චි දෙකක් හැදුවා. මම හිතන්නේ මෙතන සීනි සම්බල් බන් මට මතක විදියට 2000කට 3000කටත් වැඩි. කීයක්ද කියලා මට දැන් මතක නෑ. කොහොම හරි පෙට්ටි ගොඩකට අපි ඔහොම පුරවල දැම්මා. අපි හැමදේම කරේ සෞඛ්‍ය ආරක්ෂිත විදියට මාස්ක් දාලා ග්ලව්ස් දාලා. ඉතින් ළමයි මේ දන්සලත් ගොඩක් හොඳටම කෙරුණා. ඉතින් මේ වෙලාවේ අපේ සංජය අයවත් මතක් කරන්න ඕන. එයා දැන් නම් ඉතින් රට ගියා. මේ දන්සල තිබ්බේ 31 වෙනිදා. ඊට පස්සේ දවසේ රෑ එයා රට ගියා. ඉතින් ළමයි එයා ඉන්නකම මාර හැපි එකේ අපි හිටියා. ඉතින් ගොඩක් දුකයි මේ පාරේ එයා රට යනකොට. ඉතින් සංජය අයව ආදරෙන් මතක් කරනවා. අපි ආයෙත් හම්බෙමු ඉතින්. එහෙනම් අපි බලමු දන්සල ගැන විස්තර. A few moments later.
ඉතින් ළමයි ඒ දන්සලත් හරිම සතුටු හිතන විදියටම අවසන් වුණා. ඉතින් සීනි සම්බල් බන් ඉවරනකොටම ඒගොල්ලෝ කරේ ආයි ක්‍රීම් බනි ඊට පස්සේ චොක්ලට් බිස්කට් ඒවත් ගෙනල්ලා අපි බෙදුවා. ඇත්තටම හරිම සතුටු දවසක් එදා නම්. ඉතින් ඒ දන්සලේ වැඩත් ඉවර කරලා අපි ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඊට පස්සේ අපි ගියා අපේ ගෙවල් ගාව තියෙන පත් දන්සලට. මම අර කිව්වේ දවස් දෙකක් තිස්සේ දෙනවයි කියලා. ඉතින් දෙවෙනි දවසෙත් තිබ්බේ ගයිස් අර මෙනු එකම තමයි. හැබැයි චිලි පේස්ට් තිබ්බා. ඉතින් ඔන්න ඔහොම අපි බත් දන්සලනුත් බත් කෑවා. හරිම රසයි. ගොඩක් පිං. ඉතින් මේ දන්සල දෙන අයට වැඩියෙන් ශක්තිය ධෛර්යය වගේම ධනය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ළමයි මේ දන්සල කරන අයට විතරක් නෙමෙයි මේ වෙසක් එකට මේ කරපු දන්සල් කරපු හැමෝටම ගොඩක්ම පින් අනුමෝදන් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් දැන් vlog එක අවසන් වෙන්න ළඟයි. ඒ නිසා මම කැලණි පන්සලේ කියන්නේ කැලණියේ ඉඳන් බලපිටියට යනකම් මම බලපු තොරන් ඒ විදිහට මම මේ vlog එකටත් අප්ලෝඩ් කරා. ඉතින් හරිම ලස්සන තොරන් ගොඩක් අපි බැලුවා. ඒ වගේම කූඩු. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ අමතක නොකර මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව subscribe කරලා නැති අය මේ දැම්ම subscribe කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට මං ගොඩක් ආදරෙයි මගේ vlogs බලන්න ඔයගොල්ලෝ දිගටම රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ළමයි මගේ vlog එක දැන් ඉවර වෙන්න ළඟයි. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයි ඊළඟට පොසොන් එකටත් මේ වගේම දන්සල් vlog එකක් මම අරගෙන එන්නම්. ඉතින් ඊට කලින් ඔයගොල්ලන්ට දෙන්න ලස්සන vlogs කීපයකුත් මං ගාව තියෙනවා. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. මම ඔයගොල්ලන්ට ගොඩක් ආදරෙයි. bye bye.